නැකතට වැඩ අල්ලන්න සිරිතට ගෙට වෙන්න. ජීවිතයේ ලස්සනම මතකයන් කැමරා ඇසින් දකින නෙක්ස්ට් ලෙවල් වීඩියෝ ටීම් අපි ආතරයෙන් ගෙනෙන මේ අවුරුද්දේ නැකත් සීට්ටුව. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වන සඳුදා දින දිව්පත්තුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 3:08 සිට එමදා අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම මැනවී. ආහාර පිසීම හෙවත් ලිපගිනි දැල්වීම. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 10:51ට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවී. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින අපර භාග 12:06ට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවී. හිස තෙල් ගෑම. අප්‍රේල් මස 15 වන බදාදා දින පූර්ව භාග 6:55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන් පත්ද තබා කොහොඹ පත්තුෂ මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය කිරීම මැනවී. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම. අප්‍රේල් මස 20 වන සඳුදා දින පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා හෝ අප්‍රේල් මස 20 වන සඳුදා දින පූර්ව භාග 6:50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක්ද දීකිරි සහ අක්කලා සමග කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවී. පැළ සිටුවීම. අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:01ට රත්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවී.